ඉදිකිරීම ශාස්ත්‍රයේ ගොඩනැගිලි ඒකක ගුණාංග කිහිපයක් යටතේ වර්ග කළ හැකි අතර ඒවා නම් භෞතික, රසායනික, තාපීය හා යාන්ත්‍රික ගුණ වේ. මෙහිදී යාන්ත්‍රික ගුණාංගයක් යනු ඉදිකිරීම ඒකක මත යොදන බලය මත එය ක්‍රියා කරන ආකාරය වන අතර එය වර්ග කීපයකි. මෙහිදී දැඩි බව යනු ගෙවීම් හා සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව වන අතර සම්පීඩන ශක්තිය යනු යොදන බලය මත හැඩය වෙනස් නොවී පැවතීමේ හැකියාව වේ. මෙහිදී සූකාර්යතාව යනු යොදන බලය හමුවේ හැඩය වෙනස් වී බලය ඉවත් කළ පසු එම අවස්ථාවේ පැවතීමයි. මෙහිදී ප්‍රත්‍යස්ථතාව යනු යොදන බලය හමුවේ හැඩය වෙනස් වී බලය ඉවත් කළ පසු මුල් තත්වයට පත්වීමේ හැකියාව වේ. මෙහිදී තන්්‍යතාව යනු දික්කක්ෂය ඔස්සේ බලයක් යෙදු විට කැඩීමකින් තොරව දිග වැඩිවීම වන අතර අතන්්‍යතාව යනු එම බලයට අනුරූපව විරූපණය නොවීමේ හැකියාවයි. මීට අමතරව රසායනික ගුණ ලෙස ජලාකර්ෂණය, විකාදන ප්‍රතිරෝධය, තාපීය ගුණ ලෙස තාපාංක, ද්‍රවාංක, භෞතික ගුණ ලෙස පිරිවැය, පෙනුම හැදින්විය හැක.